බොරුවට දිවිරීම තුළින් සමහරවිට හොරකමක් කළා දිවුරුවොත් එහෙම හොරකමින් රැස් වෙන පාපෙට වැඩිය දිවුරුපෙකින් රැස් වෙන පාපෙ වැඩි. මිනිසුන්ට දිවුරනවා කියන එක පොඩි එකක්. උසාවියේ නඩු අහනකොටත් පොතට අත තියලා දිවුරනවා. දිවුරලා පච කියනවා. ඉස්සර සත්පුරුෂයන්ගේ ලෝකේ දිවුරනවා කියන එක ඉච්ඡර බරපතල බව දන්න නිසායි නඩුවකට කලින් දිවුරන්නේ. බොරු කියන්නේ කියලා. ඒ නිසා යම් කෙනෙක් දිවුරලා තියෙනවා නම් බොරුවට කරපු පාපයට වැඩිය දිවුරීමේ විපාක එනවා.